ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මෙම වසරේ ජනවාරි මාස පළමුවදා සිට අගෝස්තු මාස 18 වනදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව 14,68,980ක්. අගෝස්තු මාස පළමු වන දින සිට 18 වන දින දක්වා දින 18ක කාලය තුළ සංචාරකයන් 1,25,562ක් ලංකාවට පැමිණ තිබෙනවා. අගෝස්තු දින 18ක කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවේ වන අතර දෙවන සහ තෙවැනි ස්ථාන යුරෝපීය රටවල්වලට හිමිව පවතිනවා. මෙම සංචාරකයන් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය 27,884ක්. එසේම එක්සත් රාජධානියෙන් පමණක් 13,980ක්ද ප්‍රංශයෙන් 8,776ක්ද පැමිණ පිරිස අතර වෙනවා. සංචාරක වාර්තාවන්ට අනුව මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේ. මිට අමතරව චීනය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය යන රටවල් වලින්ද වැඩි සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.